ඇත්තටම මම කිව්වා මේ අපි කාගෙත් වගකීමක් තියෙනවා රාජ්‍ය ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒ වගේම මට වගේ මාධ්‍යවේදීන්ටත් රටේ ජනතාවටත් තියෙනවා. ඉතින් මේ අතරම ගේම් කරේ අද මේ පුත්තිලාගේ පසුබිම කවුද? ඔහු කවුද කියලා මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පැහැදිලි කරා. මම හිතන්නේ ඔහු මේක විමර්ශනය කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධයෙන් කමිෂන් සභාවක් තිබුණා. ඒ නිසා මම හිතන්නේ මේ සම්බන්ධයෙන් අතරම ගන්න හේතුව අතරම ගත්තේ අතරම ගත යුතු සරල සාධක තිබෙන නිසා. ඒ නිසා නමුත් ගන්න සමස්ත හේතුව නැත්නම් සම්පූර්ණ හේතුව මොකද්ද කියන දේ මට මේ වෙලාවේ කියන්න හැකියාවක් නැහැ. මොකද හේතුව එය විමර්ශන අනුව තමයි කියන්න ප්‍රකාශ කරන්න සිද්ධ වෙන්නේ. මොකද අද උදේ අතරම ගත්තේ අපි මෙතන ඉන්න අපි කිසි කෙනෙක් ඒ අය තාම ප්‍රශ්න කරනවා කිසි දෙයක් සහභාගී වුණේ නැහැ. ඒ නිසා මම හිතන්නේ ඉදිරියේදී ඒක අපිට තීරණය කරන්න පුළුවන්. අතරම ගන්න හේතුව නැවතවරක් කියන්න මේ පාස්පෝර්ට් යම් කිසි සම්බන්ධ තියෙනකොට සාක්ෂි තිබෙන නිසායි අතන අරන් තියෙන්නේ. ඉතින් ඉදිරියේදී තීරණය වෙයි මොකද්ද ඔහු ගන්න හේතුව කියලා. සම්බන්ධයක් කියලා මොකක්ද සම්බන්ධයක් කියලා අදහස් කරන්නේ. ඒ කියන්නේ දැන් ඔබ අද නෑ මෙහෙමයි ඔබ දන්නවා. පාද සාකච්ඡාවකදී අනිවාර්යයෙන් මේ ප්‍රශ්නේ එනවා කියලා ඔබ මොනවද දැනුවත් වෙන්න ඕන. ඒක සාමාන්‍ය දැනීම. එතකොට අඩුම ගානේ මේකට විවේචනය කරන්න දැනටවත් මාධ්‍ය සාකච්ඡා ගණනාවක් තියලා තියෙනවා. විපක්ෂ කට්ටිය. ඒ වගේ වෙලාවක ශ්‍රී ලංකා පොලිසිය ඉතුරුමක් නැද්ද අඩුම ගානේ අත්තරංගුවට ගත්තේ මොන හේතුවටද කියලාවත් මාධ්‍ය දැනුවත් කරන්නේ. නෑ මෙහෙමයි අපි දන්නා මේ ප්‍රශ්නේට මේ අද මේ මාධ්‍ය සාකච්ඡා තියන්න හේතුවත් මේ අතර වෙන සම්බන්ධය. හැබැයි එකම දේ අතරමත් හේතුව ඇයි කියලා අපිට දැන් කියන්න බෑ විමර්ශන නොකර. රයිට් ඒක මම කියන්නේ නෑ අතරන ගැනීම අතරන ගන්න හේතු යම් කිසි සම්බන්ධතාවයක් තියෙන නිසා මේක පාසු ප්‍රහාරය. අනික මේ අතරන පුද්ගලයා නිකන් ඔබ කිව්වා වගේ සාමාන්‍ය පුද්ගලෙක් නෙවෙයි සාමාන්‍ය පුරුෂයෙක් නෙවෙයි. ඔහු ඇවිල්ලා බුද්ධාංශ ප්‍රධානියා. ඉතින් ඔහු අතර ගන්න හේතුව මේක මේ සම්බන්ධයෙන් කරන විමර්ශන ප්‍රතිඵලයක් වශයෙන්. ඒ නිසා මම හිතන්නේ ඉදිරියේදී සම්බන්ධයෙන් අපිට තව දුරටත් අපිට දවස් කිහිපයක් මේකට ලබා දෙන්න. මොකද හේතුව අද උදේ අතරම අරගෙන ඉවරලා මට දැන් කියන්න බෑ පැය කිහිපෙන් කියන්න බෑ මොකද සම්බන්ධය කියලා. ඒ නිසා ඒකට අවස්ථාවක් ලබා දෙන්න. එකඟ වෙන්න බෑ මොකද මේ අත්අඩංගුවට අරන් තියෙන්නේ ඔබතුමාලාත් ඉන්න ආරක්ෂක අංශයේ ප්‍රධානියෙක්. එතකොට මේ මොහොතේ ඔබතුමාලා ඇවිල්ලා කියනවා නම් අත්අඩංගුවට අරන් තියෙන්නේ හේතුව කියන්න බෑ කියලා. ඔබතුමාලාම දන්නවා නීතියේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයේ තියෙනවා සැකකපෙට. එතකොට දැනගන්න අවශ්‍යයි රටේ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාව අත්අඩංගුවට ගත්තේ. ඒත් නිකන් නෙමෙයි. මිනිස්සු 200 ගාණක් මරන පාස්කෝසුන් ත්‍රස්ත ප්‍රායෝගික සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඔය අත්අඩංගුවට ගත්තා කියන තැනින් එහාට මොන වගේ සම්බන්ධතාවයක්ද තියෙන්නේ කියලාවත් ඔබතුමන්ගෙන් යම්කිසි විදියකට සීමාවක් ඇතුළේ හැටි බලාපොරොත්තු වෙනවා. ඔබට මම කරුව පැහැදිලිම කලින්ම කරා. මොකද හේතුව මේ ඇවිල්ලා ශ්‍රී ලංකාවේ මෑත කාලේ සිදු වුණ මම හිතන්නේ ප්‍රබලතම විමර්ශනය. ශ්‍රී ලංකාවේ තුල දේශීය අපේ රටේ ජනතාව වගේම විදේශයෙන් කී දෙනෙක් මරණයටපත් වුණා. අදටත් මේ ගොදුරු පුද්ගලයන් තැනැත්තන් පවුල් ඒ වින්දෙම ඉන්නවා. මේක ඇවිල්ලා මේ සම්බන්ධයෙන් සාක්ෂි කොච්චර සඳහන් කරලා දෙනවා. කමිෂන් සභාව දෙකක් තිබෙන නිසා මේදී මොහු අත්තරගන්තු හේතුව මට අපිට මේක අඩු ගානේ දවස් දෙකක් අපි මම හිතන්නේ මේ මාධ්‍ය ප්‍රකාශ කිව්වා අපි දවස් දෙකක් ඇතුළත මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. මොකද හේතුව අපි මේක සම්පූර්ණ අනාවරණය කරන්න මේ දක්වා හේතුවට අද අරගෙන මේ පැය දෙක තුනක් ඇතුළත උත්තරයක් දෙන්න තරම් අපිට හැකියාවක් නැහැ. මොකද හේතුව මෙවැනි දැන් මේ ගත්ත පුද්ගලයා අපි අතනම ඉන්නවා. මම හිතන්නේ ගොඩක් වෙලාවට මම හිතන විදිහට ඕකට රැඳුන්නේ ලබා ගනි. හරි. ඒ අනුව ඒක එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ අපිට තොරතුරු ලබා දෙන එක. ඔබ මම ඉල්ලීමක් කරන තොරතුරු ගත්ත හේතුවට වඩා අපි මේ ගන්න මේ ගත්තේ ඇයි කියන දේට වඩා අපි බලන්න ඕන ඉදිරි විමර්ශන කළොත් කෙසේද කියලා දේ. හරි. ගත්තේ ඇයි කියන දේ වැදගත් කියලා මම විශ්වාස කරනවා. මොකද ඔය සීමාව ඉඳලා ඊට වඩා දෙයක් කිව හැකියාව තියෙනවා කියන මේ ප්‍රොත්සාහකච්ඡාව ඔබතුමාලා පවත්වන්නේම මේ අත්අඩංගුවට ගැනීමේ ප්‍රධානතම සාධකයි. ඔව්. එතනින් එහාට අත්අඩංගුවට ගත්තා කියන දේ මේ විදිහ හැමෝම දන්නවා. ඔව්. ඇයි අත්අඩංගුවට ගත්තේ පදනම කියලා මොකද ඔය පැති දෙකක් තියෙනවා. නෑ මේ ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා හිටපො. හරි. ඒක දන්න ඕනේද? ඉතින් ඒ ගන්නකොට මේ ප්‍රහාරයේ විමර්ශනයත් යම් කාරණේ විමර්ශනයෙන් කරා මේ අවශ්‍ය තොරතුරු ලබා ගන්න තිබුණා. ඔබ දන්නා මීට ප්‍රථම රාජ්‍ය බුද්ධි ඔහුට ප්‍රථමයෙන් හිටපු බුද්ධි ප්‍රධානී අද සේවයේ නැහැ. ඉතින් මේ පසුබිමත් එක තමයි අතර වරන් තියෙන්නේ.